ඔන්න මම චූටි දෙයක් කියන්න ඔයගොල්ලන්ට ආවේ. මගේ පුතා මට දවසක් කියලා දුන්නා මං කිව්වා පුතේ මගේ ෆෝන් එක ගොඩක් රස්නේ මේ කනේ තියන්න බෑ කියලා. ඒතර පුතා කිව්වා මමි ඩීපිෂර් එකේ චුට්ටක් තියලා ගන්න විනාඩියක් කියලා. ඉතින් මං කිව්වා පුතේ ෆෝන් එක කැඩේ මොකක් හරි වෙයිද දන්නේ නැහැ කියලා. මේ ගැන කිසිම දැනීමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ මං ඩීපිෂර් එකේ තියලා ගත්තා. ගත්තට පස්සේ හරි හොඳට කූල් එකේ තිබුණා. දැන් ගොඩක් කල් ඉඳන් මම ඕක කරනවා. දැන් අදත් මගේ ෆෝන් එක රත් වෙලා රත් වුණා මේ මොකද ඉතින් ඕගොල්ලන්ට වීඩියෝස් කියනවනේ ගොඩක්. ඉතින් රත් වෙලා මං ඊට පස්සේ කරන්නේ නාන්න යන්න ලෑස්තිලා පොඩ්ඩක් ඩීපිෂර් එකේ තිබ්බා. මට ඕක අමතක වුණා. අමතක වෙලා මොනවද කරන්නේ මම ගේ හැමතැනම මේක ෆෝන් එක නැහැ. ඊට පස්සේ මම මගේ අනිත් ෆෝන් එකෙන් මේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. ගන්නකොට සද්දක්වත් නැහැ. කිචන් එක ගාවට එනකොට කිචන් එක ෆ්‍රිජ් එක ඇස්සේ ක්‍රූම් ක්‍රූම් ගාන සද්දය වුණා. ඊට පස්සේ බලනකොට මට එතකොටයි මට මතක් වුණේ මම ඩීපිෂර් එකේ දැම්ම නේද මට අමතක වුණා කියලා. විනාඩි 10ක් විතර ගියා හොඳට කූල් එකේම තිබ්බා. ෆෝන් එකට මොකුත්ම වෙලා නැහැ. හැබැයි ඉතින් මං කරන දේ ඕගොල්ලන්ට මං නිකන් කියන්නේ කරලා මම ඒ ගැන දැනීමක් තියෙන කෙනෙක් නෙමෙයි. මොන හරි වුණොත් මට නම් කෝල් ගන්න නම් එපා. හැබැයි වැඩේ සාර්ථකයි. රස්නේ ගතිය ඔක්කොම අඩු වුණා. ඊටාමත්ම හොඳයි. ඉතින් මම ඔක දැන් ගොඩක් කලින් ඉඳන් කරනවා. රස්නේ වෙලාවට චූට්ටක් තියලා ගන්න. හැබැයි අමතක වුණොත් ෆෝන් එකේ මොනවා වෙයිද කියලා මම ඒ ගැන කිසිම දැනීමක් නැහැ, දන්නේ නැහැ. ඔන්න මම ඒකත් ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් ගොඩක් කාලෙකින් සින්දුවක් කියන්නත් බැරි වෙච්ච හින්දා මට හිතුණා චූටි සින්දු කෑල්ලක් ඔයගොල්ලෝ වෙනුවෙන් කියන්න. එහෙනම් අහන්නකෝ. ලාභ සිනාසිත කලඹෙනේ නෝරු සීලමේ නුඹ පාරේ සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ නුඹ පාරේ සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ ලාභ සිනාසිත කලඹෙනේ නෝරු සීලමේ නුඹ පාරේ සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ නුඹ පාරේ සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ